ආයුබෝවන් සාමාන්‍යයෙන් මීමැසි ජනපදයක සරු බිත්තර දාන එකම මැස්සිය රැජින කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඔබ දන්නවද සමහර විශේෂ අවස්ථාවලදී වැඩකාර මැස්සියනුත් බිත්තර දාන්න පටන් ගන්නා බව. අද අපි කතා කරන්නේ මීමැසි ජනපදයක මේ අසාමාන්‍ය තත්ත්වය ඇතිවෙන්නේ ඇයි? එය හඳුනාගන්නේ කොහොමද? හා ජනපදය කොහොමද රැකගන්නේ කියන එක ගැනයි. මීමැසි ජනපදයක වැඩකාර මැස්සියන් බිත්තර දැමීමට ප්‍රධානතම හේතුව වෙන්නේ ජනපදය අරාජික වීම, එනම් රැජිනක් නොමැතිවීමයි. සාමාන්‍යයෙන් රැජින විසින් නිකුත් කරන ෆෙරමෝන මගින් වැඩකාර මැස්සියන්ගේ බිත්තර නිපදවීමේ හැකියාව පාලනය කරලා තියෙනවා. නමුත් රැජින මිය ගියොත් හෝ ඇය ජනපදයෙන් ඉවත් වුණොත් දින කීපයකට පස්සේ මේ පාලනය ගිලිහී යනවා. එවිට වැඩකාර මැස්සියන්ගේ ප්‍රජනක පද්ධතිය සක්‍රිය වෙලා ඔවුන් බිත්තර දැමීම ආරම්භ කරනවා. වැඩකාර මැස්සියක් දාන බිත්තර රැජිනකගේ බිත්තරවලට වඩා පැහැදිලිවම වෙනස්. ඒ කොහොමද? පළවෙනි ලක්ෂණය බිත්තර ගණන. රැජින එක කුහරයක දාන්නේ එක බිත්තරයයි. නමුත් වැඩකාර මැස්සියෝ එක කුහරයක් ඇතුලේ බිත්තර කීපයක්ම දානවා. ඔයා මේ දකින්නේ එවැනි අවස්ථාවක්. 2. බිත්තරවල පිහිටීම. මව් මැස්සිය බිත්තරය දාන්නේ කුහරේ හරියටම මැද පතුලේ. නමුත් වැඩකාර මැස්සියන්ගේ උදරය කොට නිසා ඔවුන් බිත්තර දාන්නේ කුහරේ බිත්තිවලද හේතු වෙන්නයි. 3 වෙනි ලක්ෂණය පිරිමි මැස්සන් පමණක් බිහිවීම. වැඩකාර මැස්සියන් දමන බිත්තර අසංසේචිත නිසා ඒවයෙන් බිහිවෙන්නේ පිරිමි මැස්සන් විතරයි. මේ නිසා ජනපදය ක්‍රමයෙන් දුර්වල වෙනවා. මෙය මීමැසි පාලකයෙකුට තරම් සුබ ලකුණක් නෙවෙයි. වැඩකාර මැස්සියන් බිත්තර දාන්න ගත්තොත් ඒ ජනපදයේ විනාශ වීමේ අවදානමක් තියෙනවා. මොකද එහි අලුතින් වැඩකාර මැස්සියන් බිහි වෙන්නේ නැති නිසා. මෙවැනි අවස්ථාවකට ජනපදයක් පත් වුනොත් නැවත යථා තත්ත්වයට ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හරි. එහෙනම් ඒ කොහොමද? බලමු. අපිට පුළුවන් වෙලත් ජනපදයකින් නව රැජිනක් හෝ රැජින කෝෂයක් මේ ජනපදයට හඳුන්වා දෙන්න. එතකොට අලුත් රැජිනත් එක්ක ජනපදයේ නැවත ගොඩනගා ගන්නවා. එහෙමත් නැත්නම් වෙනත් ජනපදයකින් එක දවසේ බිත්තර හා පිලා කීට අවස්ථා තියෙන වදයක් හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට ඒ වදේ බිත්තනයකින් රැජිනක් හදා ගන්නවා. ජනපදයේ ගොඩක් දුර්බල නම් වෙනත් සක්‍රිය ජනපදයකට හඳුන්වා දෙන්න පුළුවන්. මේ ක්‍රම භාවිතා කරලා රැජිනක් නැති ජනපදයක් නැවත තිබූ තත්වයට ගන්න පුළුවන්. ඉතින් ඔබේ මීමැසි ජනපදයේත් මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා නිතරම පරීක්ෂා කරන්න. රැජින ආරක්ෂා කර ගැනීම තමයි ජනපදයක පැවැත්මට තියෙන හොඳම විසඳුම. මේ වගේ කෘෂිකාර්මික වැදගත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.